शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदीन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरे मद्यपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि අපි සමගම පූජාට ගන්න. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේත බුද්ධා ඒත බුද්ධා අනාගතා පච්චුප්පන්නා තේ බුද්ධා වන්දාමි සබ්බදා නක්ඛි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං වේදේන සත්‍ය වච්චේන හෝතු තේ ජය මංගලං උත්තමංගේන වන්දේයං පාද පංසුවරුත්තමං බුද්ධෝ පරිතෝ දෝසෝ බුද්ධෝ කමතු ධම්මං නමාමි බුද්ධං ගුණසාගරං තං සත්තා සදා හොන්තු සුඛේන වේරා ආයෝ දිගුඤ්ජෝ සකලෝ දුක්ඛන්தோ ගච්ඡanti සබ්බේ මරණං ආච්චේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං නේතිකෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේත ධම්මා අතීතාච යේත ධම්මා අනාගතා පච්චුප්පන්නා තේ ධම්මා වන්දාමි සම්පදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං උත්තමංගේන වන්දේයං ධම්මං චතිවිදං ධම්මෝ යෝ පරිතෝ දෝසෝ ධම්මෝ කමතු ධම්මං නමාමි ධම්මං මුනි රාජ ශ්‍රාවකං දත්තා සදා හොන්තු කීයවේරා කායෝ දිගුඤ්ජෝ සකලෝ සුඛන්தோ ගච්ඡanti සබ්බේ මරණං ආච්චේ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යවිදං චත්තාරි පුරිස යුග
සංඝෝ යෝ පරිතෝ දෝසෝ සංඝෝ කමතු ධම්මං නමාමි සංඝං මුනි රාජ සාධකං සත්තා සදා හොන්තු සුඛී අවේරා ආයෝනි කුඤ්ජෝ සකලෝ දුක්ඛන්தோ ගච්ඡanti සබ්බේ මායං ඥානං ගණසාරප්පදිත්තේන දීපේන තමතං සිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි නමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන ධූපේන සුගන්ධිනා පූජේ පූජනීයං පූජාභාජන මුත්තමං පූජේ විබුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උපං මිරායාති යතායි ධම්මේ සක්කත්වා බුද්ධ රතනං මොසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ දේතේන සොත්තිනානා සංඝපද්දවා සබ්බේ දුක්ඛා උපසමින්තු තේ සක්කත්වා ධම්ම රතනං මොසදං උත්තමං වරං පරිලාෝක සමනං ධම්ම දේතේන සොත්තිනානා සංඝපද්දවා සබ්බේ පයා උපසමින්තු තේ සක්කත්වා සංඝ රතනං මොසදං උත්තමං වරං මාඋනේයං පාඋනේයං සංඝ දේතේන සොත්තිනානා සංඝපද්දවා සබ්බේ රෝගා උපසමින්තු තේ යං විඤ්ඤ රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නප්පි තස්මා සුද්ධි භවන්තු තේ යං විඤ්ඤ රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං ධම්ම සමන්නප්පි තස්මා සුද්ධි භවන්තු තේ යං විඤ්ඤ රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නප්පි තස්මා සුද්ධි භවන්තු තේ යක්ඛේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නේතේන සච්ච වද්දේන හෝතු තේ ජය මංගලං නක්ඛේ මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නේතේන සච්ච වද්දේන හෝතු තේ ජය මංගලං නක්ඛේ මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. කාර්මික පිළිතුරුෙනි සියලු දෙනා මේ ප්‍රාසුලා ඉදාම ශ්‍රද්ධාවකින් භක්තියකින් යුක්තව තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අනන්ත බුද්ධ ගුණය සිහිපත් කරගෙන ජීවමාන බුදුහාමුදුරන්ට කරන පූජාවක් විදිහට මේ දෙහැත් ගිලන්පස මල් පහන් සියල්ල පූජා කරන්න යෙදුණා. ජීවමාන බුදුහාමුදුරු කිව්වම අපි කවුරුවත් ජීවමාන බුදුහාමුදුරු දැකලා නැහැ. අවුරුදු 2500 ගානකට එහා. නමුත් අපි යම්කිසි පූජාවක් කරනකොට මම මේ පූජාව කියන්නේ එදා වැඩ සිටි ජීවමාන බුදුහාමුදුරුවන්ට කියලා හිතාගෙන පූජා කළාම ඒ ජීවමාන බුදුන්ට කරන පූජාවකින් ලැබිය හැකි ආනිසංස මේ තුලින් ලබන්න පුළුවන්. ඒ බව උන්වහන්සේ පිළිමොකේම දේශනා කළා. තිත්තන්තේ නිබුතේ චාපි සමේචිත්තේ සමම් බලං චේතෝ පණවේ හේතුන්ගේ සත්තා ගච්ඡanti සුගතින් කියලා. ඒකේ තේරුම තමයි යම්කිසි සදාවතෙක් හෝ සදාවතියා මම මේ උතුම් පූජාව සිද්ධ කරන්නේ එදා වැඩ සිටිය ජීවමාන බුදුහාමුදුරුවන්ට කියලා හිතාගෙන පූජා කළාම අර ජීවමාන බුදුන්ට කරන පූජාවෙන් ලැබෙන ආනිසංසය මේ තුලින් ලැබෙනවා. ඒ නිසා තමයි අපි බෞද්ධ වැටේට පූජාව සකස් කරනකොට ඉතාම ශ්‍රද්ධාවකින් භක්තියකින් යුක්ත ඒ පූජාව සකස් කරන්නේ. දාන ටිකක් වුණා සකස් කරනකොට ශ්‍රද්ධාව කොච්චර ඉස්මතු වෙනවද කියනවා නම් සමහර වෙලාවකට ලුණු ඇඹුල්ලක් බලන්නේ නැතුව අම්මලා තාත්තලා දාන සකස් කරනවා. එයාගේ හිතේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඉතින් ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කර ගන්න දාන වස්තුන් ගිලන්පස වස්තුන් අර පූජා කරන ජීවමාන බුදුහාමුදුරන්ට කරන පූජා කටේට සාලකගෙන පූජා කරන්න ඕන වැඩි ආනිසංස ලබා ගන්න. ප්‍රතිපිලිම වහන්සේලාට ගඩොල් ගොල්ල වලට මේ තීන්තවට මේ පූජාව කරුවට වැඩක් නැහැ කියලා දාන පූජා කළොත් ඒ ආනිසංස දෙන්න නැතුව. ප්‍රතිපිලිම වහන්සේ දිහා බලාපුවම අපිට රුවක් මවා ගන්න පුළුවන්. බඹයක් පමණ ශරීරයක් ඇති බුදුහාමුදුරුවෝ එදා මේ විදිහට වැඩි ඉඳලා කියලා භික්ෂු වේශයක් මවාගෙන අපිට හිතන්න පුළුවන්. එහෙම හිතේ මවාගෙන තමයි පූජාවල් කරන්න කියන්නේ. අද මේ විදිහේ පූජාවක් සිද්ධ කරන්නේ ගාමිණියයිලා මීට වාර්ෂිකකට පමණ උපදිනේ පන්වලයන්ට දුන දයාවර මෑණියා ටීඑම් රැන්සිනෝනා නේද? අම්මා මිය පාඩුවල ගිහලා අවුරුද්දක් පිළිවෙල ඉඳි කරගෙන. ඊට පස්සේ ඒ උඩදී මිය පාඩුවල ගිය ඩීපී ප්‍රේමදාස දාවට තාත්තා. ඒ වගේම කිරියා අම්මා එච්.එම්. ඩිංගිරි මේක. අත්තා ටීඑම් රොබෝසිනෝ. මල්ලියන් උකුල් පුස්තක කුමාරයා. तो यांगोगे तो रामा WHM कुंची मेनका ताता टीएम हेरत बंदा माली अलियन एमसी तेरा मेदगुल किरियामा WN ए मत इवी किनाहा अत्ता डीपी पब्लिशिंग मेदगुलमा MP लीलावती ताता SAG करुणारत्न माली SC धार्मिक प्रियांत करुणा में को मिय पारलोगी आए प्रधान आरम्भ तमाई मीट वारसे कुर्सी नियमिये वैदु अम्मा सेवा किरियो यामा मियला वारसे किरियो तमाई ගාමිණියයත් ඒ සහෝදර සහෝදරයන් කවුරුත් ඒක ආශිලා මේ උතුම් පින්කම සිද්ධ කරලා යටත් පිරිසෙන් මේ පරිලෝකයේ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු
වශයෙන් කටින පින්ගමුත් අවසන්යි. ඇසල පොයට ආහාමුදුරු වස් සමාදන් වෙලා ඇසල අවපායලගියට වස්සීලේ සමාදන් වෙලා 3 මාසක් ගත කරලා 10කින් ගැටුපස්ථාන මත 3 මාසක් ගත කරලා වප්පෝයට වස් පවාරණය කරලා වප්පෝයට පහවදා ඉඳලා චීවර මාසේ ඉල් පොය දක්වා. ඒ කියන්නේ පෞගිය ඊපෙරේදා පොය. ඒතකොට එතනින් පස්සේ කටින පින්කම් කරන්න බෑ. පෙරවස් සමාදන් වෙච්ච හාමුදුරුවෝ කටින චීවර පූජා කරලා ඉවරයි. පහවස් සමාදන් වෙච්ච පිරිස තාම ඉන්නවා. ඒගොල්ලෝ තාම ඉන්නවා ඉල් පොය පහුණාට තව ඉදිරියේ දිනවා පොය. මොකද ඒ පොය? ඉල් පොය ඒ පොයේ තමයි ඒගොල්ලෝ වස් පාලනය කරන්නේ. එතන ඉඳලා ඒගොල්ලන්ට යනවා චීවර මාසයක් එන්නවා. ඒතර පහුව සමාදන් වෙන භික්ෂුන් වහන්සේලාට කටින චීවර බාර ගන්න බෑ. පෙරවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා විතරයි කටින චීවර ලබා ගන්න පුළුවන්. ඒකර වප්පෝයි දාවන පහුවදා ඉඳලා ආරම්භුණා ඉල්පෝයි ඉතරයි. දැන් වස් පාලනය කරන්න ඕනේ ඉල්පෝයට පසුවස් සමාදන් වෙච්ච. ඒතකොට මේ කාලය යන්න ඕනනේ චීවර මාසෙ. දැන් චීවර මාසයක් නෑ. ඒ නිසා පසුවස් සමාදන් වෙන අයට ලැබෙන්නේ නෑ කටින් චීවර ලබන්න. ඉතින් මේක ඉල්පෝයෙන් පෙරවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ චීවර මාසය අවසන් වුණාට තව ඉදිරියට මාස 6ක් මේක බලපවත්වනවා. ඒ මාස 6 බලපවත්වන ඒ මාස 6 ඇතුළතදී විහාරස්ථානයේ කරන හැම කටයුත්තක්ම කාටිනට යටත්ව තමයි බලන්නේ. ඒකට මේ පින්කම උනත් ඔයගොල්ලෝ දන්නේ කාටිනට යටත්ව තමයි මේ සාංගික දානෙ දෙන්නේ. තව ඉදිරියට මාස 4ක් 5ක් තියෙනවා. ඒකලත් ඒවත් කටිනට යටත්. ඒ අයට කටිනානිසංස ලැබෙනවා. ඒකනේ කටින පින්කම බරපතල පින්කම කියලා කියන්නේ. කටින කියනකොටත් ඒක මාත් අද බරගතියි. ඉතින් ඒ කාලේ පින්කම් කරගන්න අය ඉතාමත් වාසනාවන්ත ආනිසංස වැඩි. දැන් මේ මිය පරලෝ ගියාම වාර්ෂයක් පිළියම් කරගෙන කරන්නේ ගාමිණියට හිතුණා මේ දාන දෙන්න. එයා ඉන්න තැන ඉඳ පාසෝ නැති නිසා කොහොමද මේක කරගන්න ඕන කියන හැඟීම ඇති කරගෙන ඉඳදී පන්සලට දාන හදලාගෙනලා මෙහි එයා ඉන්න තැනදී එයාගේ දායකත්වයේ දාන පන්සලට පන්සලේ දාණය සකස් කරලා පූජා කරනවා. ඒ දායකත්වයේ දාන තිස්සෝ පන්සලට තිස්සෝ නායකයෝ ඉසිරු ආන්දෝලනසලා දානෙට වඩිනවා. ඉතින් මේ මියගිය අය සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම ඉතාමත් වටිනවා. ඒක තමයි කළ ගුණ දන්න දරුවෝ තමයි මේවා කරන්නේ. කළ ගුණ දන්න දරුවෝ මේවා කරන්නේ නැහැ. කළ ගුණ මතක තියෙන්න ඕන. අම්මා තාත්තා එදා අපි වඩන්න කොච්චර දුක් මහන්සියද කුසේ දස මාසයක් කියලා ඉඳලා ගැබ කුස ආරක්ෂා කරගෙන ඉඳලා මෙලොවට වී කරලා අතපය හතර කඩාගෙන නැතුව ඒවා නිර්මාණය කරලා සකස් කරලා ලොකුමාක් කරලා අද මේ විදිහට ජීවත් වෙන්නේ අපි ඒ අම්මා තාත්තගේ කැපවීම නිසා. ඒක අපි දෙවියන් නායකයෙක් ඒක බුදුහාමුදුරු දෙන්නේ දරුවෝ දෙවියන්ට සලකන්න ඕනේ. දරුවෝ ජීවත් වෙනකන් සැලකුවත් ඒ අම්මා තාත්තගෙන් වෙච්ච සේවයට සේවයක් වෙන්නේ නැහැ කියනවා. ඒකේ සමාජය සඳහන් කරනවා අම්මා එක උර විසක තියාගෙන තාත්තා එක උර විසක තියාගෙන උණු පැන් ඇල්කල් ආහාර පාන දීලා අවුරුදු 100ක් සැලකුවා. අර අම්මගේ තාත්තගෙන් වෙච්ච සේවයට සේවයක් වෙන්නේ නැහැ කියනවා. ඉතින් අම්මයි තාත්තයි උරුපති දෙවිය තියාගෙන හිටන් මේ කන්න බොල්ල දීලා කරගිය එක කරන්න බැරි වෙලානේ. එහෙම කළා බුදුහාමුදුරුවෝ එහෙම කළා ඔය අම්මගේ තාත්තගෙන්
වෙච්ච සේවයට සේවයක් වෙන්නේ නැහැ. ඒක අපි සියලු දෙනාටම අම්මලා තාත්තලා ඉන්නවා. අපේ සියලු දෙනාටම පොදු ධර්මතාවය ඒක තමයි. ඒක අම්මා තාත්තා මේ ගියන් පස්සේ අපේ යුතුයක් තියෙනවා. ඒ කටයුතු සිද්ධ කරලා අවසානයේදී ඒ තුන්වෙනි අපේ ආත්ම ධර්මයට අනුව මෙවැනි පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම දරුවන්ගේ යුතුයකම. අනේ උදාාර යුතුයකම තමයි මේ සිද්ධ කරන්නේ. මේ වස්කාරී තාමත් වටිනවා. දැහැ දිලන්පත් මාල පාන සකස් කරගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පවත්වලා ගිලන්පත් පූජාව පවත්වලා එයාට පින් අනුමෝදන් කරන්නට සූදානම් වන්නේ අපි හැම කෙනෙක්ම මැරෙන මිනිස්සු. අපි හැම කෙනෙක් උත්පත්ති ලැබලා ඉන්නවා. කවදා හරි අපි මරණ ස්වභාවයට පත් වෙනවා. ඒ මරුණයින් පස්සේ අපි නැවත ගිහිල්ලා දැනක උත්පත්ති ලබනවා. දැන් බාරපතේ සදා කරනවානේ මිනිස්සු උපදින ආකාර හතරක් වෙනවා. ඊට පස්සේ කල ජීවත් වෙනවා. මැරෙනවා. මැරෙන ක්‍රම හතරක් උගන්වනවා. ආයුක්ේ මරණය, පුණ්‍යාකේ මරණය, උභයත්ේ මරණය, පච්චේදාවම ක්‍රම හතරක් උගන්වනවා. ඒ ක්‍රම හතරේ මොකක් හරි වෙමින් මැරෙනවා. ඒ මැරිලා ගිහිල්ලා නැවත ඒ පුනරුත්පත්තියක් විශ්වාස කරනවානේ. ඒක හන්දා නැවත උත්පත්තියක් තියෙනවා. දෙවියන් කාණේ නායකහරුවන්ගේ බණ පොත තමයි අද මුළු ලංකාවේම හාමුදුරුවෝ පිළිගන්නේ. ඉංග්‍රීසියෙන් බණ පොත් 200ක් ලියාපු රේරුකාණ නායකහරු. සිංහලෙන් බණ පොත් කොච්චර ලියලා තියෙනවද? එහෙම උගත් හාමුදුරුවෝ ලියාපු පොත තමයි අද මාළවාසී පාර්ශ්වයක් අස්කිරි පාර්ශ්වයක් පිළිගන්නේ. කරගෙන ආපු ඉදිරියට කරගෙන යනවා. ඒ නිසා අපේට උගන්ලා තියෙන අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු ධර්මයේ ධර්ම තමයි අපි මේ ගමන් කරන්නේ කවුරුද කියලා. උන්වහන්සේගේ ධර්මයේ තමයි අපි අනුගමනය කරන්නේ පිළිගන්නේ. ඒ කටයුතු තමයි කරන්නේ. ඉතින් අම්මා තාත්තට සලකන්න එපා කියලා ඒවත් දුරු වැඩි කරන්න කිව්වොත් ඊට පස්සේ අපිට යන්නේන මන් නැති වෙනවනේ. දරුවෝ බල්ලන්ට වගේ වයසට යන අම්මලාට තාත්තලාට සලකන්න ඇරත් ඒක ඉන්නවනේ. ඒක හන්ද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කළගුණ දන්න අය ලෝකේ අඩුයි. කළගුණ දන්න අය අඩුයි. මේ කළගුණ දන්න දරුවෝ තමයි මේ විදිහේ පින්කම් කරලා තමන්ගේ ගුරුවරු, තමන්ගේ දෙමාපියන්, තමන්ගේ සහෝදරයෝ මේ ගියාම ජීවත් වෙන අය ඒක රාශිලා මෙවැනි පින්කම් සිද්ධ කරලා එයාට පින් අනුමෝදන් කරන්නේ. ඒ නිසා කල්පනා කරන්න අපි මේ වස් කාලේ ඉතාමත් වටිනා පින්කමක් සිද්ධ කරන්නේ. ඒ අම්මා තාත්තට වත්තලා කෙලි අම්මලා ඒ සහෝදරයෝ කවුරු සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකයේ අයට වෙන කරන්න යමක් නැහැ. ජීවත් වෙලා ඉන්නවා නම් නොයෙක් විදිහට උපස්ථාන කරන්න පුළුවන්, ලෙඩ සුවපත් බලන්න පුළුවන්, බෙහෙත් දෙන්න පුළුවන්, ආහාර පාන දෙන්න පුළුවන්. ඒවා සියල්ලක් කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්නවා. ජීවත් වෙලා ඉන්න කාලේ වගේත් මිය පරලෝකයෙන් පස්සේ ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි අසරණ තත්ත්වයකටපත් වෙනවා. කවුරු හරි මැරුණාම මේ මැරෙන අය කොහෙද ගිහිල්ලා උපදින්නේ, මොකද වෙන්නේ කියලා හොයන්න බලන්න බැරි නිසා අපි අසරණ වෙනවා. ඒ අසරණ වෙච්ච අපිට අපි පිළිගන්න සාස්ත්‍රුන් වහන්සේ තමයි තිරුවුරු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපේ මාර්ගයක් වෙනවා. කෙනෙක් මේ ගියාම මෙවැනි පින්කම් සිද්ධ කරලා ඒ ජනිත වන පින් ඊයන්ට අනුමෝදන් කරන්න. විනිසාර මහරජතුමාට කියාපු දේ අද වෙනකම් විනිසාර රජුගේ පෙර ඥාතීන් 84000ක් විතර ඉච්චියලු. ඒ ඇත්තෝ පෙරුණාන් පස්සේ බුදුහාමුදුරුවෝ බෙහෙත නියම කළේ මහරජතුමනි ඔබට මෙහෙම එකක් කරන්න එතකොට හරියනවා. දම්පැන් පූජා කරලා පින් දෙන්න. වස්ත්‍ර පූජා කරලා පින් දෙන්න. එතකොට හරියනවා. ඒ කරපු වෙදකම තමයි අදත් මේ දක්වා යන්නේ. මේ ගියාය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කෙරේ.
ඒ නිසා කල්පනා කරන්න අපි තාම ශ්‍රද්ධාවකින් භක්තියකින් යුක්තව තමයි ගාමියාගේ සහෝදර සහෝදරයන් ඥාති මේ දරු පිරිස අවස්ථේ යාමිකාගේ කවුරුත් ඒක රැසිලා මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ කවුරුත් කල්පනා කරන තම තමන් නම් නැසී මේ පරිලෝයන් වෙන දෙමව්පියාදී ඥාතීන් ඇතුළු මේ ලිස්ට් එකේ සඳහන් කළේ රැන්සි නෝනා ප්‍රේමදාස ඩිංගිරි මණිකා රෝසිනි උතුරු පුෂ්ප කුමාර පුංජි මණිකා ඒරත්නන්ද ප්‍රේමසිරි බබරේ සිංහ ලීලාවති කරුණාරත්න ධම්මික ප්‍රියන්ත මේ කියන සියලු දෙනා සිහිපත් කරගෙන සිහියට නගාගෙන ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඔව් යම්කිසි දුක් ඇති ස්ථානවල උත්පත්ති ලබා නැත්නම් වහා මේ දුක් වලින් මිදේවා. සපවත් වාසය කරනවා නම් ඒ සබ සම්පත්තව තවත් වඩා ප්‍රාර්ථනා කරගන්නවා. ඒ හැම සියලුම දෙනාම පතන්නා වූ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිකින් සාන්ත තුන් නිවන් සම්පත්තිය ලබා ගන්නවා කියලා කාරුණා. ඒ වගේම මේ පින් වලින් කොටසක් ස්ථාන බාර පළාත් බාර ගම් බාර වූදිචාර්ගති ශ්‍රී විෂ්ණු කතරගම මේ අනුරාධපුර මහා මේඝ වනෝද්‍යානයේ පිහිටු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වහන්සේ ආරක්ෂා කරන මහානුභාව සම්පන්න කවදේතා ආනන්දයන් වහන්සේ වහන්සේ ඇතුළු 33 කෝටි දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වහන්සේලා මෙහි පින් අනුමෝදන් වහන්සේකවා වහන්සේලාගේ ආශිර්වාදය රැකවරණ ආරක්ෂාව ඒකාන්තයෙන්ම මේ දරුවන්ට ලබා දී වඩවදාරණසේකවා ඔබ වහන්සේලාත් පතන්නා වූ ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් සාන්ත තුන් නිවන් සම්පත්තිය ලබා ගන්නවා කියලා කාරුණා කරනවා. පැමිණි සියලු දෙනාට ඒ වගේම මේ පූජාවට සහභාගී වන සියලු දෙනාට අපි සෑම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අපට සසර නෑ කියන අරක්පත් නොලැබේවා. ලෞකික ප්‍රාර්ථනා තියනවා නම් සියල්ල මුදුන්පත් වේවා. අපි සෑම දෙනාමත් පතන්නා වූ ප්‍රාර්ථනා කරන බෝධියකින් සාන්ත තුන් නිවන් සම්පත්තිය ලබා ගන්නවා කියලා කාරුණා කරනවා. Sabbityo yajjantu sabba rogo vinasatu ma